සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ ඔක්ස්ෆර්ඩ් පළවෙනි සතිය කොහොමද ගෙවෙන්නේ කියලා පෙන්වන්න තමයි මම ඔයාලට දැන් හදන්නේ. අද මුලින්ම යන්න තියෙන්නේ මට වෙල්කම් ඩිනර් එකට. වෙල්කම් ඩිනර්ස් තුනක් ක්ලාස් එක කරලා තිබුණා. එකෙන් එකක් තෝරගන්න ඕනේ වුණා. ඉතින් මම තුන්වෙනි එක තමයි තෝරගත්තේ. මොකද මුල දෙක යනකොට මම මේ වෙලාවේ ලංකාවේ හිටියේ. වෙල්කම් ඩිනර් එක තිබුණේ මට විතරයි, ෆැමිලි එකටම නෑ. ඉතින් ඒ නිසා මුලින්ම මම විතරක් ගියා. ඉතින් මේ තියෙන වෙල්කම් ඩිනර් එක මෙතනදී යාළුවෝ කීප දෙනෙක් මට හම්බ වුණා. ඉතින් ඒක ගොඩක් හොඳට arrange කරලා තිබුණා. අපේ නම් වෙන වෙනම ඉන්න තැන ලියලා තිබුණා. එතනින් තමයි ඉඳ ගන්න ඕනේ. මේ විදිහට තමයි ඩිනර් එක ලෑස්ති කරලා තිබුණේ. ඉතින් පහවදාට තිබුණා අපිට family gathering එකක්. එතකොට family එකේ හැමෝම ඒකට සහභාගී වෙන අපි. මගේ husband උයි බබයි. අපිට පොඩි පොඩි කැම જાති ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ බැලුන් වලින් පොඩි පොඩි සැරසිරි බබාලට හදලා දුන්නා ඒගොල්ලෝ. ඊළඟට ෆේස් පේන්ටින් එකක් ක්ලාස් එක කරලා තිබුණා. ඉතින් වැඩි හිටියෝ වගේම පොඩි බබාලත් එක එක පේන්ටින් කරා. මමත් ඉතින් යුනිකෝන් කෙනෙක් ඇඳගත්තා. මගේ පුතා නම් කැමති වුණේ නැහැ මොනවත් අඳින්න. ඉතින් ඒ නිසා මම තමයි ඇඳගත්තේ. මේ විදිහට තමයි යුනිකෝන් ඒගොල්ලෝ පාට කරේ. ඉතින් එදා මේක ඉවර වෙලා ආෆ්ටර්නූන් ටී එකක් තිබුණා. ඉතින් ආෆ්ටර්නූන් ටී එකේ කොහොමද බ්‍රිටිෂ් ට්‍රැඩිෂන් මොනවද? එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් එකේ ට්‍රැඩිෂන් වෙනස් ටිකක් ඒවා කොහොමද කියලා ඒගොල්ලෝ අපිට වෙනම උගන්වුවා. උගන්වන ගමන් තමයි ආෆ්ටර්නූන් ටී එක ගන්න තිබුණේ. මේ තියෙන මොන හරි ඇලර්ජි තියෙනවා නම් ඒකේ ඉන්ග්‍රේඩියන්ට්ස් ටික දාන්න කළා තියෙනවා. ඉතින් ඊට ඉවර වෙලා අපි ඇකොමඩේෂන් එකට ගියා, කොලෙජ් ඇකොමඩේෂන් එකට. ඉතින් මේ අවුරුදු 100 ගණනක් පරණ බිල්ඩින්. ඉතින් ඒ නිසා පොඩි අපහසුතාවයකටපත් වෙන්න උනා. ලිෆ්ට් එකක් නැහැ. මට හම්බුනේ 3rd floor එක. පොඩි ටික ගෙනියන්න චුට්ටක් අමාරු වුණා. මේ විදිහට තමයි ඉතින් මගේ රූම් එක රෙඩි වෙලා තිබුණේ. ඉතින් මාව බස්සලා මගේ හස්බන්ඩ් උයි බබයි ඒගොල්ලෝ නැවත සැරයක් ගෙදර ගියා. එක පැය 4ක විතර ඩ්‍රයිව් එකක් අපේ ගෙදර ඉඳන් ඔක්ස්ෆර්ඩ් එකට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කොලෙජ් එක පේන්නේ. අර ඈතින් පේන බිල්ඩින් එක තමයි කොලෙජ් එක. මගේ වින්ඩෝ එකෙන් බලපුවම මේක මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේ අපි සාමාන්‍ය දවල් 12ට වගේ පේන විදිය ඔය. ස්ටුඩන්ට්ලාට හැමෝටම අධ්‍යාපනයට අවශ්‍ය විදිහට තමයි රූම් එක හැම වෙලෙම රෙඩි වෙලා තියෙන්නේ. පොතක් පෑනක් පවා ඒගොල්ලෝ තියලා තිබුණා. ඉතින් එදා ඉවර වෙලා මම පහවදාම කොහොමද අපි බලමු ලෑස්ති වුණේ උදේම ලෙක්චර්ස් යන්න. එදාට මගේ පළවෙනි දවස. ඉතින් මම පොඩි ටී එකක් එහෙම අරගෙන ලෑස්ති වුණා. මේ විදිහට තමයි බෑග් එකක් පොතක් පෑනක් මගේ මේසෙට තියලා තිබුණා. මම උදේම ඉතින් නැගිටලා ලෑස්ති වුණා ලෙක්චර්ස් යන්න. මුලින්ම කොලෙජ් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි ඊට පස්සේ මම ලෙක්චර්ස් ගියේ. කොලෙජ් එකේ ඉඳන් ඇකොමඩේෂන් එකට ලොකු දුරක් නැහැ. විනාඩි 2ක වගේ දුරක් තියෙන්නේ. නමුත් හැමෝගෙම කොලෙජ් එකයි ගොඩක් වෙලාවට ලෙක්චර්ස් තියෙන තැනයි වෙනස්. ලෙක්චර්ස් තියෙන තැන විනාඩි 20ක් විතර මට පයින් යන්න තිබුණා කොලෙජ් එකේ ඉඳලා. ඉතින් ඩිපාර්ට්මන්ට් එකට ඉතින් සමහරලාට ඩිපාර්ට්මන්ට් එකකට එනකොට වෙන කොලෙජ් වල ළමයිනුත් එන්න පුළුවන්. එකම සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න අය. ඉතින් ගොඩාක් සීතල නෑ. සෙල්සියස් අංශක 10ක වගේ තමයි උෂ්ණත්වය තියෙන්නේ. නමුත් විනාඩි 20ක් විතර ඇවිදගෙන යන්න නිසා හුලං එක ටිකක් අමාරුයි. හොඳ ජැකට් එකක් ඇඳගෙන ගියේ නැත්තම්. මේ විදිහට තමයි මම ඉස්සලාම කොලෙජ් එකට යන්නේ. ඒබලේ උදේ 8ට 10ක් විතර ඇති මම හිතන්නේ. මේකත් ඇකොමඩේෂන් බිල්ඩින් එකක්. මගේ කොලෙජ් එකට ඇකොමඩේෂන් බිල්ඩින් මට මතක විදිහට 13ක් වගේ තියෙනවා. ඉතින් මේ තියෙන මගේ කොලෙජ් හබ් එක. කොලෙජ් හබ් එක කියන්නේ කැෆේ එක. කැෆේ එකේ අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න පුළුවන්. පොඩි ගානකට අපේ ID එක ටැප් කරන්න තියෙනවා. එහෙම නැත්නම් පොඩි ඇප් එකක් දාගන්න තියෙනවා. ඒකෙන් අපිට පොඩි පොඩි කෑම ಜಾති ගන්න පුළුවන්. ඒ වෙලාවේ 8ට 5යි. හරියට මට අරින්න. ඉතින් 8ට 2ක් තිබුණත් ඒ වෙනකොට අරින්නේ නැහැ යාලා. ඉතින් මට විනාඩි 5ක් වගේ තිබුණ නිසා මම කොලෙජ් එක ඇතුළට ගිහිල්ලා පොඩ වෙලාවක් ඉඳගෙන හිටියා. කැෆේ එක අරිනකම්. තාම හරියට මෙලිය වැටලා නැහැ 8 වුණාට. මේ විදිහට පොඩි දුරක් කොහම ඇවිදගෙන කොලෙජ් එක ඇතුළට මම ගියා. ගොඩක් අය තාම ළමයි ඇවිල්ලා නැහැ. මම හිතන්නේ මම චුට්ටක් කලින් වැඩි ආවා. පළවෙනි දවසේ නිසා මම එහෙම කරේ. කොච්චර දුර පයින් යන්න ඕනේද කියලා මම හරියටම දන්නේ නැහැ. මට මැප් එක ඕපන් කරගෙන යන්නත් ඕනේ. පාර වැරදෙන්න පුළුවන් නිසා මම ටිකක් කලින් ලෑස්ති වුණා. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මගේ ඩිපාර්ට්මන්ට් එකට ගියා. මේ ඊළඟට පෙන්නන්නේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ. ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ පොඩි පොඩි ලයිබ්‍රරි තියෙනවා. සමහර වෙලාවට කැෆේ එක ඇතුළේ
MCR එකට හැමතැනම ලයිබ්‍රරි තියෙනවා. MCR එක කියලා කියන්නේ middle common room එක. post graduate අයට ගොඩක් middle common room එකේ තමයි තියෙන්නේ. ඉතින් lectures පටන් ගන්න කලින් tea coffee biscuit තියෙනවා. අපිට කාලා යන්න පුළුවන් lectures වලට. මේ තියෙන middle common room එක. ඉතින් පොඩි coffee එකකුයි biscuit එකකුයි කාලා මම lecture hall එකට ගියා. එතකොට මගේ නම සඳහන් කරපු තැනක් තිබුණා. මට පොතකුයි පෑනකුයි තියලා තිබුණා. මේ තියෙන lecture hall එක. මගේ group එකේ 13 දෙනෙක් හිටියා. ගොඩක් අය ඇමරිකන් අය, බ්‍රිටිෂ් අයත් හිටියා. වෙන ජාතිකයෙක් විදිහට මමයි තව කුවේට් වලින් ආපු පීඩියට්‍රිෂියන් කෙනෙක් හිටියා. ගොඩක් අය සර්ජන්ලා, GPලා, එහෙම නැත්නම් ඇමරිකන් අය නම් ගොඩක්ම හිටියේ. ඩ්‍රග් කම්පැනිස් වලට සම්බන්ධ වෙලා වැඩ කරන අය, රේඩියොලොජිස්ට් කෙනෙක් හිටියා තව. විස්තර අඩංගු ෆොටෝස් ගොඩක් ඒවා බිත්තියේ ගහලා තියෙනවා. මේ මගේ ලෙක්චර් හෝල් එකට එළියෙන් පේන විදිහට මේ මට චීන යාළුවෙක් හම්බුණා කොලෙජ් එකේදී. දින එක වෙලාවේදී යාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඔය තියෙන මගේ දෙවෙනි දවසේ ලෙක්චර්ස් කොහොමද ගියේ කියලා. ලෙක්චර්ස් ඉවරනාට පස්සේ අපිට හවසට කොලෙජ් එකට ගිහිල්ලා දින අරගෙන මේ යන්න පුළුවන්. ඉතින් ලෙක්චර් එකට ලෑස්ති වෙන හැටි තමයි මේ මම උදේ වරුවක හවසට අපිට කොලෙජ් එකේ ඩිනර් වලට යන්න පුළුවන්. මට එතනදී චීන යාළුවෙක් හම්බුණා. මේ තියෙන ගෙස්ට් නයිට් ඩිනර් එකක්. ගෙස්ට් නයිට් ඩිනර් එකක් කියන්නේ අපිට ගෙස්ලා දෙන්නෙක් එක්කගෙන යන්න පුළුවන් ඩිනර් එකට. හැබැයි මට කවුරුත් ගෙස්ලා හිටියේ නැති නිසා මම එදා තනියම තමයි ගෙස්ට් නයිට් ඩිනර් එකට ගියේ. ඉතින් ගොඩක් අය ඇවිල්ලා හිටියේ තනියම තමයි. ගෙස්ලා ඉන්න අය ගෙස්ලා දෙන්නෙක් එක්කගෙන ඇවිල්ලා හිටියා. ගෙස්ට් නයිට් ඩිනර් එකකුත් කොහොමද වෙන්නේ, කන්නේ බොන්නේ කොහොමද, ඒවා හැමදේම කල්ලාට උගන්වලා තිබුණා. ඔක්ස්ෆර්ඩ් කියන්නේ ටිකක් අමුතු ලෝකයක් කිව්වොත් මම හරි. ඉතින් ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් පොඩ්ඩක් වෙනස්. ඒ නිසා ඒගොල්ලෝ කන බොන හැටි ඉඳලා හැමදේම කල්ලාතුව හුරු කෙරෙව්වා. ලෙක්චර්ස් පටන් ගන්න කලින් හැම කෙනාටම, බ්‍රිටිෂ් අයටත් ඇමරිකන් අයටත් ඒ හැමෝටම පොදුයි ඒක. ඉඳ ගන්න හැටි කලින් ග්‍රේස් ආවහම එයා කොහොමද එයා එක කන්ඩක්ට් කරන හැටි සියල්ලම ඒ විදිහට කලින් ඉගෙනුවා. ඉතින් ওই විදිහට තමයි කෑම එක තියෙන්නේ. ඉතින් මම ටිකක් කලින් ලෑස්ති වුණා. ඉතින් ඒ නිසා මම කොලෙජ් එකෙන් බ්‍රෙක්ෆාස්ට් ගන්නේ නැතුව මම හිතුවා පොඩ්ඩක් කොස්ටා එකෙන් කොෆි එකකුයි සෑන්ඩ්විච් එකකුයි අරගෙන ගියොත් හොඳයි කියලා. මට ටිකක් කලින් යන්න ඕන. ප්‍රසන්ටේෂන් ගොඩක් තිබුණා ලෑස්ති වෙන්න. මම ඉතින් ආයුර්වේද ડોක්ටර් කෙනෙක් කියලා දැනගත්තාම මගේ ගෲප් එකේ අය කිව්වා අපි නෙල්ලි ගැන රිසර්ච් තියෙන එකක් කරමු කියලා. ඉතින් අපි ඒකට පොඩ්ඩක් ලෑස්ති වුණා. ඉතින් කොහොමද නෙල්ලි වලින් අපේ කොලෙස්ටරෝල් රිපෝට් එක අඩු කරගන්නේ කියන එක තමයි, කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගන්නේ ඒක ගැන තමයි අපි කතා කරේ. ඉතින් මම ඉස්සලාම ලෑස්ති වෙලා උදේම කොස්ටා එකට ගියා. පොඩි පොලිමක් තිබුණා 3-4 දෙනෙක්ගේ. ඉතින් කොෆි එකකුයි සෑන්ඩ්විච් එකකුයි අරගෙන ඒක කාලා බීලා ඊට පස්සේ මම ලෙක්චර්ස් වලට ගියා. ඉතින් මේ දහවස මට තර්මල් එකක් ගන්න ඕන වුණා. මොකද මැට්‍රිකියුලේෂන් එකට යන්න ඒගොල්ලෝ හරීම ඇඳුම ගැන ගොඩක් මිස්ට්‍රික්. ඉතින් කෝට් එකක්වත් දාගෙන යන්න දුන්නේ නැහැ සීතල නිසා. ඒ නිසා අපි මම හිතුවා මම තර්මල් එකක් ඇටින් අඳින එක හොඳයි, ටිකක් සීතලේ පයින් යන්න වෙන නිසා කියලා. මැට්‍රිකියුලේෂන් එකට අපි ඇකඩමික් ඩ්‍රෙස් එක අඳින්න ඕනේ. මේ තියෙන ඇකඩමික් ඩ්‍රෙස් එක මේක හැම කෙනාම අඳිනවා. ඉතින් ඒකේ සපත්තු ඒවත් වෙන පාටක බෝ එකක්වත් තියෙන්න බෑ. ඉතින් ඒක න හරියටම ගොඩාක් ඉන්ස්ට්‍රක්ෂන් අපිට දීලා තිබුණා දවස් ගාණක් තිස්සේ. ඉතින් මැට්‍රිකියුලේෂන් එක කියලා කියන්නේ ඔක්ස්ෆර්ඩ් එකට ඔෆිෂියලි පිළිගන්න උත්සවයේ මේක සෙරමනි එකක්. ඉතින් ඒක වෙලා ඉවර වෙලා පොඩි පාටි එකක් තිබුණා කොලෙජ් එකේ. ලන්ච් එකක් දුන්නා. ඉතින් මැට්‍රිකියුලේෂන් එක ඉවර වෙලා එදා හවස මාව එක්කගෙන යන්න මගේ ෆැමිලි එක ආවා. මේ තියෙන මැට්‍රිකියුලේෂන් එක තියෙන ෂෙල්ඩෝනියන් තියටර් එක හරිම ලස්සනයි. ඉතින් අවුරුදු ගාණක් පරණ බිල්ඩින් මේවා. අවුරුදු 1000ක් විතර මම හිතන්නේ පරණයි. හරිම ලස්සනයි ඒක. බලන්න ආසයි. හරියට හැරි පොටර් ලයිව් බලනවා වගේ. ඉතින් මාව එක්කන්නේ මේ විදිහට තමයි මගේ ෆැමිලි එක ආවේ. ඉතින් ඔහොම තමයි මගේ ඔක්ස්ෆර්ඩ් එකේ මුල සතිය ගෙවුනේ. ඉතින් අපි ලෑස්තිලා යනවා. ඉතින් පැය 4ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඔය විදිහට තමයි මගේ සතිය ගෙවුනේ. ඉතින් බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.